ඇත්තටම අපි අර චිත්‍රපටයක දකින ඒ රූප රාමු වල අපි කතා කරා බුදුන් වහන්සේගේ ඒ බුදු සමය තුල චලන චිත්‍ර කියලා ඒ විදිහම දැන් අපි බලන මේ චිත්‍රපටි වගේම දෙයක් කියන කතාව වෙනවා ධර්මයේ තුල. ඒත් තියෙනවා මේ වගේම රූප රාමු ඇති වෙන බිඳවැටෙන කතාව. ඒකෙත් මායාවක්. අපි සිතේ හදාගන්න චිත්‍රපටිය. බුදුන් වහන්සේ එතන පැහැදිලි කරනවා. අතරම බාහිර නෙමෙයි. අපේ හිතේ චිත්‍රපටයක් වෙන්නේ. බාහිර තියෙන හැඩතලයක්, රූප ටිකක්. අපි හිතින් හිතා ගන්නවා එතන කෙනෙක් ඉන්නවා. අන්න කෙනෙක් මැරෙනවා. අන්න කෙනෙක් උපදිනවා. අපි හිතින් හදා ගන්නවා චිත්‍රපටයක්, ෆිල්ම් එකක්. අනේ ආ හොඳ කෙනෙක්. අපරාධයා මැරෙනවා. පව් නේද? අපිට දුකයි. අතරම එතන කෙනෙක් මැරිලාද? නෑ. ඒක චිත්‍රපටයක්. ඒක තියෙන චිත්‍ර ටික. චිත්‍රයක කොහෙන්ද කෙනෙක්? සමහරට අපිට පේනවා යකඩයක් අරගෙන තලනවා. ගල් කඩනවා. චිත්‍රයක කොහෙන්ද ගල්? එහෙම දෙයක් නැහැ. සමහරවිට අපිට පේන්නේ මේ විශාල නැව් යන බෝධේ. මේ චිත්‍රයක් තියෙන ලොකු නැවක් පෙරලෙනවා. අර ටයිටැනික් නැව කියලා කියන්නේ විශාල